වන් සරණයි සවාස්ති සිද්ධම් චිත්ත ප්‍රවේග තුලින් මම වදන් සුර මේ කතා කරන්නේ ඊජිප්තු මූලධර්ම විකෘතිවාදයේ තවත් එක කොටසක්. මහින්ද කොඩිතුවක්කු ප්‍රමුඛ ගවනඩේ ශ්‍රී ලංකා ද්වීපයේ ඉතිරි වෙලා තිබෙන නිමල තේරවාදී සම්බුදු දහමට පහර එල්ල කරමින් සමාජ මාධ්‍ය ජාලා තුල අපිට නොපෙනෙන විදිහට මහා වැඩ ගොඩක් කරන තමා බෝධිසත්වයෙකුයයි ප්‍රකාශ කරමින් කටයුතු කරන ඊජිප්තුවේ මත්ලෝලියෙකු හා සමාජ මාධ්‍ය ජාලාවන්හි අන්තවාදයේ ජාතිවාදයේ පතුරවන අර්බුද ඇති කරවන මහින්ද කොඩිතුවක්කු කිය ප්‍රධාන ගවයා. මහින්ද කොඩිතුවක්කු කියන ප්‍රධාන ගවයා ඇතුළු ඔහුගේ ගව නඩේ ශාන ෆර්නෑන්ඩෝ කියලා කියන්නේ මේ ගව නඩේ අපි දන්න ප්‍රධාන චරිතයක්. විටක BTS කියලා ගෲප් හදාගෙන සම්බුදු දහමට නිගරුවන පරිදි ලෝතර සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේගේ ෆොටෝ එඩිට් කරලා ඒ වගේම අසභ්‍ය වචන විදිහට ඒවා ගාථාවන් භාවිත කරලා විවිධාකාර දේවල් ඔහු හදපු මේ ගෲප් ඇතුලේ WhatsApp ගෲප් ඇතුලේ තිබුණා. ඒ වගේම තමයි අර මේ බුදුදහමට නිගරු කරනකොට කියලා කියනකොට විශේෂයෙන්ම ඔහු මේ කතා කරන්නේ අර මහායාන දර්ශනයේ සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රයේ 28 වෙනි පරිච්ඡේදයේ තිබෙන සමන්තබද්‍ර බෝධිසත්වය සහ තාරාදේව ගැන විතරක්ම නෙමෙයි. ඒක මහායාන දර්ශනයේ ලංකාවට අදාළ නැහැ. ඒක වෙනම කතාවක්. ඔහු ඒක හැම ගෲප් එකකම DP වලට ඒක ප්‍රොෆයිල් පික්චර් එකට ඒක දානවා. ඊට වඩා මේ ගෲප් ඇතුලේ සිද්ධ වෙන දේවල් තියෙනවා. ඒ වගේම තමයි තවත් විටක සමූහයන් හදාගෙන ඒ තුල ජාතිවාදයේ අන්තවාදයේ පැතිරෙන විදිහට කටයුතු කරන මේ ශාන් කියන කෙනා. මොකටද ඒ වගේම මොහු කඩේ යන්නේ මොහුගේ පිරිස කඩේ යන්නේ තමා බෝධිසත්වයෙකු කියා ගන්නා මහින්ද කොඩිතුවක්කු කියන කෙනාට. ඔව් මහින්ද කොඩිතුවක්කු කියන කෙනාට. එතකොට ඒ ගැන වොයිස් එකක් ඔහුගේ ඒ ගවනඩේ කෙනෙක්ගේ වොයිස් එකක් අවසානයේදී ඔයගලන්ට බලා ගන්න අහන්න පුළුවන්. ඒකට තේරුම් ගන්න මොකක්ද මේ කරන කුප්ප වැඩේ කියන්නේ. අමනෝඥ ඥානයක් නැති බුද්ධියක් නැති වැඩේ මොකක්ද කියන්නේ. ඒ වගේම තමයි විතක සමාජ මාධ්‍ය ජාල හවුල කියන පිරිස. මම හිතනවා ඔය මේ වීඩියෝ එක දකිනවා නම් රජරට සහෝදර හවුල කෙනෙක් මොකදන කමෙන්ට් එකක් දායි කියලා. නේද? ඔවුන් අතර විවිධාකාර අර්බුද ඇති කරා ධර්මයට නිගරු කළා කියලා. ශාන් කියන කෙනාම ඒ සමූහය හදලා විදහවර නිගරුවර විදිහට කටයුතු කරලා ඒ පිළිස ඇතුල් කරලා අවසානයේදී වෙන කෙනෙක්ගේ පිට පටවන්න ඕ හරි දක්ෂයි. මේ කරන්නේ මොකක්ද මෙච්චර ටික ඒක කතාව පොන්චි විදිහට මේ කිව්වේ. කොහොම මේ කරන්නේ නිමල සම්බුදු දහමට පහරක් එල්ල කරන එක. අර ඊජිප්තු මත්ලෝලේ ජාතිවාදී අවුස්සන සමාජ මාධ්‍ය ජාලවල WhatsApp Messenger Facebook YouTube මේවා ජාතිවාදී අවුස්සන මත්ලෝලියෙකු වෙච්ච තමා බෝධිසත්වයෙකු යයි කියා ගන්න මහින්ද කොඩිතුවක්කු නම් අඥාන ගවයාගේ ක්‍රියාවලට ඔයගලන්ට දැන් අහන්න ලැබෙයි ඒ මහින්ද කොඩිතුවක්කුගේ ගවනඩේ එක ගවයෙකුගේ වොයිස් එක. ඔබම තීරණය කරන්න. මේ ඒක නෙමෙයි බං අපි මහින්ද මාත්‍යාර වඳීනේ ගාථාව නිෂ්පාදනය කරන්න ඕනේ. සයුර පරදව සක්වලද රණ පෑව දෙකට කරමින් අහස්